මේ ධර්මාසනයක කවිතම් දෙසන මම මේ දිවිපස ඉඳගෙන දහම් ශ්‍රවණය කරන ඔබ බිහි වෙලා ඉන්නේ අම්මගේ තාත්තගේ ආශිර්වාදයෙන්මයි. ඒ අම්මට ඒ තාත්තට වැඳලා අවසරගෙන අපි මේ කවි බණ දෙසුම ආරම්භමු. දැක්ක නලලට අරගෙන ආදරණීය අම්මටයි තාත්තටයි වඳිනවා කියලා කවුරු දැනගන්නද? සම්මා සම්බුදු සේවයි මා වැදුමගේ අම්මා නම්මාගෙන දිතන පුරා රසකී පෙව් අම්මා අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බෑ නිම්මා සම්මා සම්බුදු සරණයි මා වැදුමගේ අම්මා ගියායත් පිටිසරගම් වලට පියා සොයාගෙනත් නිල මුදලුත් දුන්නු පියා මේ ආකාර සැපත මට දුන්නු පියා සම්මා සම්බුදු සරණයි මාගේ පියා. පිළිතුරු අද ඔබ අප හැම කෙනෙක්ම මේ මහා පොළවේ පය කියලා අතට පයට යම් රැකියාවක් කරන යම් මුදලක් උපයනවා නම් ඒ උපයන්න ශක්තිය දුන්නේ ආදරණීය තාත්තමයි. තාත්තත් එක්ක ජීවන ගමන යන අම්මා අපව හැදුවේ ආදරෙන්මයි. අපේ අම්මා අපේ තාත්තා වර්තමානයේ වගේ අපිවත් වෙල්යායක දාලා ගියා නම් අපිවත් මහා කැපෙන පිහියක් අරගෙන ගෙලසි කර දැම්මනම් අද මෙතන දහම් දෙසන මම දහම් ශ්‍රවණය කරන ඔබ නැහැ උපදින්නේ. මහා කැලෑවක වනාන්තරයක පාරක තොටක ඔබව දාලා ගියා නම් ඔබේ අම්මයි තාත්තයි ඔබව බරක් කියලා, ඔබ අන්ධයි කියලා, ඔබේ අත්පය කුරයි කියලා, ඔබේ ගතිගුණ නරකයි කියලා නැහැ අපිට අද මෙහිම සැපසේ ඇඳුමක් පැළඳුමක් ඇඳලා රහට දිවට දැනෙන කෑමක් බීමක් කාලා නැහැ අපිට අතට රුපියල් 50000ක් 40000ක් ලබන වැටුපක් ලබලා අපි ගත කරන ජීවිතේ ගත කරන්නට ඉඩක්. අපේ අම්මා තාත්තා මුල් ගුරුවරු හැටියට මේ ලෝකයට අපිව බිහි කරලා මහා දුක්ඛම් කටළු මැද්දේ අපිව මෙතනට ගෙනාපු නිසාමයි අපි අද මෙතන ඉන්නේ. බලන්න පුංචි කාලේ නිදාගෙන ඉද්දි මැස්සෙක් මඳුරුවෙක් ආපුවාම අම්මා ඇදේ එහා පැත්තේ ඉඳලා තාත්තා ඇදේ මෙහා පැත්තේ ඉඳලා කොයි තරම් අපි ගැන හෙව්වද මොහොතක් හිතලා බලන්න. අපි එදා එදිනෙ අඩද්දි නිදි නැතිව අපේ අම්මයි තාත්තයි නිදි වර්ජිතව කොයි තරම් අපි වෙනුවෙන් කාලය ගත කරාද බලන්නකෝ. ඒ අම්මලා කටයුතු කළේ කොහොමද? අඬන විටදී අම්මා තාත්තා ඉස පිරිමදිමින් අපට ආදරේ දැක්වේ කොහොමද? අඬත් දිනොබ නලගන්න දයි 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 කියා නෙලොබ හැටි මතක නැද්ද උගුල් තලේ තියා
තරම් අපිට ආදරේ දැක්වද කියනවා නම් වැස්ස කියලා බැලුවේ නෑ අවුව කියලා බැලුවේ නෑ වැස්සට තෙමෙද්දි අවුවට පිච්චෙද්දි ගෙනියන කුඩේ අපට අතට දීපු අම්මා අවුවේ පිච්චෙද්දි වැස්සට තෙමෙද්දි අපේ බර නිසාම අම්මා අපිට බර නිසාම කරේ දාගෙන බෑග් එකක් අතට ගත්තු අම්මා අපිව පාසලට ඇරලෙන්නේ කොහොමද මහා පාරක